කලාවේ කලා ශාස්ත්‍රය ඇතුළෙත් විශේෂයෙන් සිනමා ශාස්ත්‍රය ඇතුළෙත් අනාගතය පිළිබඳව යම් කිසි ඉතා පොසිටිව් විදිහට අපිට හිතන්න පුළුවන් ඕනෙම ශාස්ත්‍රයක තරුණයෝ කියන්නේ ඒ අනාගතය. නමුත් ඒක කොච්චර දුරට අපිට මේ ඉදිරියේදී ඒක ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන කාරණය ගැන අපි හිතන්න ඕනේ කාරණයක්. ඒත් මම හිතන්නේ තරුණයන්ගේ උවමනාව කලාවට අවතීර්ණ වීම මේ විෂයන් වල යෙදීමට තියෙන උනන්දුව අපි දකිනවා ගොඩක් දුරට. රංගන ශිල්පියෙක් හෝ වේවා ශිල්පිනියක් හෝ වේවා සම්මානයක් කියන දේ එහෙම පුද්ගලෙක්ට කොච්චර වටිනවද? මං හිතන්නේ ඒක දිරිගැන්වීමක් හැටියට අපි ඕනම විෂයක ඒ විෂයට කැප වෙන කෙනෙකුට කියන්නේ ඒ විෂය ඇතුළෙම ફોකස් කරලා ගමන් කරන කෙනෙකුට තමන් කරන විෂය ඇතුළේ තමන් යෙදෙන විෂය ඇතුළේ නම් ඒ මොනවා හෝ එන ෆීඩ්බැක් එකක් තියෙන එක ගැන මම හිතන්නේ ඕනෙම ශිල්පියෙක් සතුටටපත් වෙනවා. ඔහු තුළ යම්කිසි උනන්දුවක් ඇති කරනවා සහ ඔහුට හිතෙනවා මම කියන්නේ ඕනෙම පුද්ගලයෙක් තමන්ගේ තනි ව්‍යායාමයක් නෙවෙයි එහි ප්‍රතිඵල යම් විදිහකට දකින්න හම්බ වෙනවා. මොකද කලා විෂයක් ගත්තාම සිනමාව මේ හැම දෙයක්ම සමාජයට අපි වෙනුවෙන් කරන සේවයක් සහ වෘත්තියක් හැටියට තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක ආපස්සට දකින්න ලැබෙන එක අහන්න ලැබෙන එක මේ වගේ අවස්ථාවන් ඇතුලේ යම් විදියකට සංකේතවත් වෙන එක මම හිතන්නේ ඕනෙම ශිල්පියෙකුට මම හිතන්නේ වැදගත් කියලා මම හිතනවා. ඒ වගේම වාලම්පුරි කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අත්දැකීම සහ ප්‍රේක්ෂක ආදරය ගැන කතා කරමු. චිත්‍රපටයේ අත්දැකීම ගත්තොත් ඒක අපි ටිකක් කොරෝනා කාලෙටත් එහා ඉඳලා ෂූට් කරලා අවුරුදු 3ක් විතර වගේ ෂෙඩියුල් දෙකකට කරලා ඉතින් කරගෙන ආපු නිර්මාණයක්. විශේෂයෙන් කියන්න ඕනේ වාලම්පුරි චිත්‍රපටයේ ගත්තොත් ලක්මාල් ධර්ම රත්න කියන්නේ අපිට ඉන්න ඉතාමත්ම කියන්නේ ටෙලිවිෂන් එක තුලත් සිනමාව තුලත් ඔහුගේ නිර්මාණශීලීත්වය අපිට පෙන්නපු අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මම හිතනවා මටත් අවස්ථාව හම්බුණා ඔහු චිත්‍රපටියේ රඟපාන්න. ඉතින් ඒ චරිතය ගත්තොත් මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපනය මග ඇරෙන ගොඩක් දුරට රැකියා විරහිතව ඉන්න සමාජයේ ජීවත් වෙන සමාජයට අවතීර්ණ වෙන පුද්ගලයන් ගැන තමයි ඔවුන්ගේ ජීවිතය ඇසුරු කරගෙන තමයි සිනමා පටේ ඒ චරිත බොහෝ චරිත නිර්මාණය වෙන්නේ. ඉතින් මං එහෙම ගත්තාම ගොඩක් සතුටක් තියෙනවා. ඒ වගේ නියෝජනයක් ඒ වගේ තරුණ ප්‍රජාව වෙනුවෙන් කරන්න ලැබීම පිළිබඳවත් සතුටක් තියෙනවා. මේ වගේ තවත් ලස්සන වෙනස් විදිහේ නිර්මාණ බලා ගන්න පුළුවන් වෙයිද අපිට? ඔව් අනිවාර්යෙන් පහුගිය කාලවකවානුව ගත්තොත් ලංකාවේ අවුරුදු 10ක 15ක ඉඳලා අලුත් නිර්මාණකරුවනොත් ඊට කලින් ඉඳලා අපේ ශාස්ත්‍රීය ප්‍රවීණ නිර්මාණකරුවනොත් ඔවුන් තමන්ගේ නිර්මාණ අඛණ්ඩව ඒ උත්සාහයන් තුළ ඉන්න නිසා තමයි අපිට මේ වෙලාවේ අපිට මේ විදිහේ චිත්‍රපටි සිනමාවක් දකින්න හම්බෙන්නේ. ඉතින් මං ගොඩක් දුරට හිතනවා ඉදිරියේදීත් ඔවුන් මේ කාර්යයේ යෙදෙනවා කියලා අපි දන්නවා. ඒත් එක්කම අංකුර ශිල්පීන් ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්න බලාගෙන ඉන්නවා මේ වෘත්තීමය තත්ත්වයන් වලට. ඉතින් මම හිතන්නේ එහෙම ගත්තාම අපේ කලාවේ කලා ශාස්ත්‍රය ඇතුළෙත් විශේෂයෙන් සිනමා ශාස්ත්‍රය ඇතුළෙත් අනාගතය පිළිබඳව යම් කිසි ඉතා පොසිටිව් විදිහට අපිට හිතන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම යං ජෙනරේෂන් එක ගැන කතා කරද්දී විවිධ අයට විවිධ අදහස් මත තමයි තියෙන්නේ. මේ ගැන ඔබතුමන් මොකද හිතන්නේ? මං හිතන්නේ තරුණ පරම්පරාව කියන්නේ මං හිතන්නේ ඕනෙම රටක ඕනෙම ශාස්ත්‍රයක තරුණයෝ කියන්නේ ඒ අනාගතය කියන එක තමයි තරුණ ප්‍රජාව ගත්තාම අපිට තියෙන්නේ. අපි අර්ථවත් වෙන්නේ. මම හිතනවා ගොඩක් දුරට ලංකාවේ සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය වගේ ශාස්ත්‍රවලට විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා අවතීර්ණ වෙන්න විශාල ඉල්ලුමක් යම් තිබුණට වඩා තිබුණා පහුගිය කාලවල. නමුත් ඒක කොච්චර දුරට අපිට මේ ඉදිරියේදී ඒක ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන කාරණය ගැන අපි හිතන්න ඕනේ කාරණයක්. ඒත් එක්කම එතනින් එහා ගත්තත් මම හිතන්නේ තරුණයන්ගේ උවමනාව කලාවට අවතීර්ණ වීම මේ විෂයන් වල යෙදීමට තියෙන උනන්දුව අපි දකිනවා ගොඩක් දුරට. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක විෂයක් හැටියට අපි හදාරමින් ඒක ගැන අවබෝධයක් ඇතුව අපිට ඇතුල් වෙන්න පුළුවන් නම් ශාස්ත්‍රයට
මං හිතනවා ඒ හැම කෙනෙකුටම සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙනවා කියලා. බොහොම ස්තුතියි.